හාල් මැස්සන් කියන්නේ කොයි කවුරුත් ප්‍රිය කරන ඉතාමත් රසවත් ආහාරයක්. රසය වගේම කැල්සියම් වැනි අත්‍යවශ්‍ය පෝෂකයන් රැසක් ලබා ගන්නට පුළුවන් ආහාර ප්‍රභේදයක් ලෙසටද හාල් මැස්සන් හඳුන්වන්න පුළුවන්. තක්කාලි වලද හාල් මැස්සන් වලට නොදෙවෙනි වන විශ්මිත ගුණාංගයන් රසක්ම පවතින අතර මේරි රසයක්ද තිබෙනවා. හාල් මැස්සන් පිස ගන්නා විට ඊට තක්කාලි කැබැල්ලක් එකතු නොකර බෑ නේද? එමගින් හාල් මැස්සෙන් හොද්ද වඩාත් රසවත් වෙන බව නම් කිසිදු සැකයක් නැහැ. නමුත් එම ආහාර දෙක සංයෝජනයේ වූ විට ඇතිවන හානිකර ප්‍රතිඵලය පිළිබඳව තවම බොහෝ දෙනෙකු නොදැන සිටීම නම් අභාග්‍යයට කරුණක්. හාල් මැස්සන් තරම් බහුලව කැල්සියම් අන්තර්ගත වන වෙනත් ආහාරයක් සොයා ගැනීම ඉතාමත් අපහසුයි. ඒ වගේම තක්කාලි වල සුවිශේෂී අම්ලයක් වන ඔක්සැලික් අම්ලය බහුලව දැක ගැනීමට පුළුවන්. හාල් මැස්සන් වල කැල්සියම් සහ තක්කාලි වල ඔක්සැලික් අම්ලය එකට සංයෝග වූ විට කැල්සියම් ඔක්සලේට් නිර්මාණය වෙනවා. කැල්සියම් ඔක්සලේට් යනු වකුගඩු ගල් ඇතිවීම සඳහා උරදෙන සංයෝගයක් බව ඔබ නොදන්නවා ඇති. එම නිසා හාල් මැස්සන් වලට තක්කාලි එකතු කර නිතර අනුභව කළොත් වකුගඩු වල ගල් ඇතිවීමට යම් අවදානමක් පවතින බව හොඳින් මතක තබා ගන්න.